යාළුවනේ ඔයාලා දන්නවද සාමාන්‍ය පෙළ පේපර් බලන ගුරුවරු කවදාවත් ඔයාලව ෆේල් කරන්න ඒ කියන්නේ අසමත් කරන්න බලන්නේ නැහැ කියලා. ඇත්තටම විභාග දෙපාර්තමේන්තුව ඇතුලේ ඔයාලට ලකුණු දෙනකොට ඔයාලා නොදන්න හැබැයි ඔයාලගේ හිතට ලොක්කු සතුටක් ගෙන දෙන ලොක්කු රහසක් තියෙනවා. අද වීඩියෝ එකකින් අපි මේ රහස මොකක්ද කියලා කතා කරන ගමන්ම මේ දවස්වල හැමෝම බලන් ඉන්න සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන નિયમિત කාල සීමාව සහ මේ දවස් ටිකේ හිත නිදහසේ සතුටින් තියාගන්නේ කොහොමද කියලා කතා කරමු. ඔයා සාමාන්‍ය පෙළ ලියපු කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම අවසානය වෙනකම් බලන්න. හරි, මොකක්ද අර මම මුලින්ම කියපු රහස? ගොඩක් ළමයි හිතන්නේ පේපර් බලන ගුරුවරු හරිම සැරයි, ලකුණු කපන්නමයි බලන්නේ කියලා. හැබැයි ඇත්තම කතාව ඒකේ අනිත් පැත්ත. පළවෙනි දේ තමයි ලකුණු දෙන්න ක්‍රමසෙවීම. විභාග දෙපාර්තමේන්තුවෙන් ගුරුවරුන්ට දෙන නිල පිළිතුරු පත්‍රය, ඒ කියන්නේ මාකින් ස්කීම් එකේ ඔයාලා ලියන උත්තරයට කොහින් හරි ලකුණක් හරි දෙන්න පුළුවන් හැම ක්‍රමයක්ම ඇතුළත් කරලායි තියෙන්නේ. ඔයාලා කෙලින්ම අවසාන උත්තරේ වැරදියට ලිව්වත් ඒකට අදාළ පියවරවල් හෝ සූත්‍ර නිවැරදිව ලියලා තියෙනවා නම් ඒවටත් ලකුණු ලැබෙනවා. දෙවැනි දේ තමයි කිහිප සැරයක් චෙක් කිරීම. ඔයාලගේ එක පේපර් එකක් එක ගුරුවරයෙක් විතරක් නෙවෙයි බලන්නේ. එක ගුරුවරයක් බලලා ලකුණු එකතු කරාට පස්සේ තවත් ප්‍රධාන ගුරුවරයක් ඒ ලකුණු සාධාරණද කියලා නැවත පරීක්ෂා කරනවා. තුන්වෙනි දේ තමයි පරිගණක පද්ධතිය. මේ ලකුණු පරිගණකගත කරද්දීත් කිහිප සැරයක්ම වැරදි මගහරවා ගන්න චෙක් කරනවා. කෙටියෙන්ම කිව්වොත් ඔයාලා ලියපු හැම පොඩි දෙයකටම සාධාරණව ලැබෙන්න ඕනේ උපරිම ලකුණු ප්‍රමාණය දෙන්න තමයි මුළු සිස්ටම් එකම හැදිලා තියෙන්නේ. ඉතින් ලංකාව පුරාම ඉන්න ලක්ෂ ගණනක් වන සිසුන්ගේ පේපර්ස් මේ විදිහට ඉතාමත් සාධාරණව සහ නිවැරදිව බලන්න ලොකු කාර්ය මණ්ඩලයක් දිවාරෑ මහන්සි වෙනවා. අන්න ඒ නිසයි විභාගය ඉවර වෙලා ප්‍රතිඵල නිකුත් වෙන්න සාමාන්‍යයෙන් මාස 3ක් හෝ 4ක් වැනි කාලයක් ගත වෙන්නේ. දැනට ලැබෙන තොරතුරු අනුව තවත් සති කිහිපයක් වගේ කෙටි කාලයකින් ඔයාලගේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් වෙන්න නියමිතයි. ඒ නිසා යාළුවනේ පේපර් බලන ක්‍රියාවලිය ඉතාමත් සාධාරණ නිසා අනවශ්‍ය විදිහට බය වෙන්න එපා. ඔයාලා මහන්සි වුණු ප්‍රමාණයට උපරිම ප්‍රතිඵල ලැබෙයි. මතක තියාගන්න සාමාන්‍ය පෙළ කියන්නේ ජීවිතේ එක කඩයිමක් විතරයි. ජීවිතේ අවසානය නෙවෙයි. ප්‍රතිඵල එනකම් මේ ලැබුණු නිදහස් කාලය සතුටින් සහලුවෙන් ගත කරන්න. ඉතින් ඔයාලා සාමාන්‍ය පෙළින් පස්සේ කරන්න හිතන්නේ මොන වගේ දේවල්ද කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබ පතනවා. ජය වේවා.